welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම හුඟ දවසකට පස්සේ ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකක් ෂෙයා කරගන්න එකතු වෙලා ඉන්නවා. මේ වෙනකොට මේ වීඩියෝ එක දාන්න නම් පරක්කුයි. මම මගේ WhatsApp channel එකට දැම්ම editing එකට තමයි ටික කාලයක් ගියේ. ඉතින් මම හිතුවා නොවැම්බර් මාසේ පටන් ගන්නකොටම මම ඒ මාසේ මොකද කරන්නේ කියන මාසේ මුල මොකද කරන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඒ නිසා ඔන්න මම අද ඔයාලත් එක්ක නොවැම්බර් මාසේ පළවෙනිදා අපි ගත කරන විදිහ ගැන පුංචි vlog එකක් ෂෙයා කරගන්න එකතු වෙලා ඉන්නවා. දැන් වෙලාව උදේ 7යි. ඉතින් අද vlog එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නොවැම්බර් මාසේ පළවෙනි දවස මම ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ vlog එක shoot කරන්න ප්‍රධානතම හේතුව තමයි බණ්ඩාරවෙල අමනුතෝවේ පන්සලේ කටින පූජාවට අපි දානයක් දෙනවා. ඉතින් මම හිතුවා පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන එදා දවසේ පොඩි මිනි vlog එකක් හදලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එක දාන්න කිව්වත් අගේ පරක්කු වුණ හේතුව තමයි එඩිට් එකට පොඩි ටික දවසක් මට ගියා. අතර මේක එඩිට් කරගන්න මට වෙලාව නැති වුණා. ඒ නිසා ඉතින් මම හිතාගෙන ප්ලෑන් කරගෙන ඉන්නවා ස්කූල් එකේ නිවාඩුවක් වෙනවනේ. ඉතින් ඒ දවස් ටික ඔයාලත් එක්ක ලස්සන vlog ටික ෂෙයා කරගන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මම දිගටම වීඩියෝ දානවා. ළඟ ඔයාලට අඩුම දවස් 5න් 5ටවත් මම වීඩියෝ අප්ලෝඩ් කරන්නම්. ඉතින් මම හැමදාම කරන මගේ ඩේලි රුටීන් එකේ වැඩ ටික තියෙනවා. ඉතින් ඒ ටික ඔයාලා මගේ බ්ලොග් බලන කට්ටිය නම් දන්නවා මොකද්ද ඩේලි රුටීන් එකේ තියෙන්නේ කියලා. ඉතින් ඒ ටික දැන් කරන්න වෙලා නැහැ. මොකද මට පරක්කු වෙලා හැරුණේ. ඒ විතරක් නෙවෙයි මට හරියට ප්ලෑන් කරගත්ත විදිහට දවස ගත කරන්න බැරි වෙයි. උදේවරුවම පොඩ්ඩක් අර වැඩවලට යනවා. පන්සලේ යන්නත් තියෙන නිසා. ඒ නිසා මම උදේට දාන ඇෆර්මේෂන් එකක් දැම්මෙත් නැහැ. මේක දාලා කාමරේ පොඩ්ඩක් අස් කරලා පහන තියලා මම යන්න ලෑස්ති වුණා. ඉතින් මේ වෙනකොට වෙලාව උදේ 8:00 වගේ ඇති. ඊට පස්සේ මම ගිහලා වොෂ් එකක් දාලා ඇවිල්ලා උදේ කෑමත් අරගෙන යන්න තමයි ලෑස්ති වුණේ. මගේ ස්ටඩි විත් හන්සි YouTube channel එකේ 10 day study challenge එක නවත්තව කිව්වනේ. ඉතින් මම කිව්වා ඒකට මම ආයෙ වීඩියෝ අප්ලෝඩ් කරනවා කියලා උත්සවයෙන් පස්සේ. කියන්නේ කෝවිල උත්සවයෙන් පස්සේ. ඉතින් ඔන්න දැන් කෝවිල උත්සවෙත් ඉවරයි. දැන් ඔක්කොම වැඩ ටික ඉවර නිසා ආයෙ පාඩම් කරන්න අපි පටන් ගමු. ඉතින් 10 day study challenge එකේ vlog එක මේ වෙනකොට edit කරලා ඉවරයි මම. ඒ vlog එක මම 8 වෙනිදා දාන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් 8 වෙනිදා මගේ අලුත් ස්ටඩි බ්ලොග් එක බලන්න ඔයාලා ලෑස්ති වෙලා ඉන්න. ඉතින් තාම ස්ටඩි විත් හන්සි YouTube channel එක subscribe කරලා නැති කට්ටිය පහළ description එකේ link එක මම දාන්නම්. ඒ වගේම මගේ comment section එකේ පළවෙනි comment එකේ මම pin කරලා දාලා තියන්නම්. කට්ටිය subscribe කරලා ඒකටත් එකතු වෙන්න.
වගේ වෙනකොට අපි පන්සලට ආවා. ඉතින් අපි ඒකේ කටින පූජාවට වෙලා හිටපු මිනිස්සු එතන ඉන්න ඇති 2000ක් වගේ පිරිසකට අපි එදා දවසේදී කෑම වේලක් දුන්නා. ඉතින් ගොඩක් කට්ටිය ඇහුවා අපේ කෝවිලේ පූජාව තිබ්බනේ. ඉතින් ඒකේ අපි කිව්වා කිරියම්මවරුන් 121කට, සුමංගලී කාන්තාවන් 121කට, කන්‍යා ළමයින් 121කට, නාඹුදරුවන් 121කට වගේ මේ වගේ ලොකු පිරිසකට දානයක් දුන්නා. ඒකේ බ්ලොග් එක කෝ කියලා අහනවා. ගොඩක් කට්ටිය මගේ පර්සනල් මෙසේජ් දාලා ඇහුවා, කමෙන්ට් දාලා ගොඩක් කට්ටිය ගැන ඇහුවා. ඒ ටිකේ ගොඩක් බිසි වෙච්ච දවස් ටිකක් නිසා මම බ්ලොග් එකක් බාගෙට ෂූට් කරා. මට ඉතුරු දවස් ටික හරියට ෂූට් කරගන්න බැරි වුණා. ඉතින් මිනි බ්ලොග් ටිකක් කරලා තියෙනවා මම ඒක ඔයාලට දවස් ගානේ පොඩි ෂෝට් විදිහට මිනි බ්ලොග් විදිහට එඩිට් කරලා දාන්න. ඉතින් අපි ඇවිල්ලා පන්සලේ ඔක්කොම වැඩ ටික ඉවර වෙලා යනකොට වෙලාව 2ට විතර ඇති. ඉතින් අපි ඊට පස්සේ ගිහිල්ලා මම මේකේ පන්සලේ වීඩියෝ ක්ලිප්ස් ගත්තා. එතකොට පන්සලේ කටින පූජාවේ වීඩියෝ ක්ලිප්ස් ගත්තා. ඒවා ඔක්කොම කැමරා එකේ පොඩි අවුලක් නිසා ඔක්කොම මට ඩිලීට් කරන්න වුණා. හරියට වීඩියෝ වෙලා නැහැ, පොඩක් හිර වෙලා වගේ තියෙන්නේ. ඒකයි මට මේ බ්ලොග් එක විනාඩි 7:27ක් වගේ පොඩි කාලෙකින් නවත්තන්න උනේ. කමක් නැහැ, මම ඊළඟට ඔයාලත් එක්ක ලස්සන විනාඩි 20ක 25ක විතර දිග බ්ලොග් එකක් ෂෙයා කරගන්න එන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් ගෙනකන් හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්න.